මයිනේ අද අපි කතා කරන්නේ තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව. සමානි බුද්ධ ප්‍රතිමා වගේම ඊටාම සමානකමකින් යුතු තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තමයි මේ තොළුවිල සමාධි බුදු පිළිමය කියන්නේ. තොළුවිල ප්‍රදේශයෙන් සොයා ගන්නා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසට තමයි අයිති වෙන්නේ. එනම් දෙවන කස්සප රජතුමාගේ කාලයට තමයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අයිති බව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ. මේ විදිහට සොයාගන්න තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ පූර්ණ උන්නත නෙළීමේ ශිල්ප ක්‍රමයකට අනුගතව තමයි නිර්මාණය කරන්නේ. වීරාසන ක්‍රමයෙන් යුතුව වැඩ සිටින මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කහ පැහැති හිරිගල් විශේෂයක් භාවිතා කරමින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැනට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇතුල් වන දොරටුව අභියස තැන්පත් කරලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මුහුණ ඕවලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම සෑහළු ඉරියව්වකින් නිර්මාණය කරලා තියෙන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මුහුණ තුලින් සමාධිය ඒ වගේම මෛත්‍රිය ශාන්ත බව මැනවින් පිළිඹු වෙනවා. දාන මුද්‍රාවෙන් යුතුවන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ උස අඩි 5යි අඟල් 8ක ප්‍රමාණයකින් යුක්ත වෙනවා. චීවරය ඇඟට ඇලුණු විනිවිද පෙනෙන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රැලි රහිත ස්වභාවයක් චීවරය තුලින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒකාශකර නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට පැහැදිලි කර ගන්න පුළුවන්. මේ ආකාරයට තොළුවිල බුද්ධ ප්‍රතිමා පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නැවත රසවත් පාඩමකින් හමු වෙනකම් අතට සම්කන්නම්.